හෙලෝ රසම රස හෙල්දි සැලඩ් එකක් හදමුද. මේකට ඕනේ ගර්කින්, චිකන් තම්බ ගත්තා, ඊට පස්සේ රෙඩ් කැබේජ්, ඊට පස්සේ ලූණු, ඔයාට ඕන නම් ටොමැටෝස්, ඒ වගේ දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට කර්ඩි ස්පූන් දෙකක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි ටිකක් එකතු කරගත්තා. දැන් අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගත්තට පස්සේ ඇපල් ඔයාට කැමති තරමක් දාන්න පුළුවන්. මේක ඇපල් තමයි ළමයි රසම ඉන්ග්‍රීඩියන්ට් එක. ඇපල් එකෙන් ලස්සන ස්වීට්නස් එකක් මේ සැලඩ් එකට ඇඩ් වෙනවා. එතකොට මේකද තමයි ෆේවරිට් පාර්ට් එක මේ සැලඩ් එකේ තියෙන. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගත්තාට පස්සේ ඔයාගේ රස අනුව දෙහි බින්දු කීපයක් එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් දෙහි ටික එකතු කරගත්තට පස්සේ ආයෙත් මේකට හොඳ මික්ස් එකක් දෙන්න. ඊට පස්සේ කෑම එක රෙඩි වෙනකම්, කෑම ටයිම් එක රෙඩි වෙනකම් ඔයාලට පුළුවන් මේක රෙෆ්‍රිජරේට් කරන්න. මේ තියෙන ඉතින් මම දැන් ප්ලේට් එකට දාගත්තට පස්සේ මේ බලන්නකො ඉතින් මේකේ ලස්සන වගේම තමයි රසයි. ඔයාලා ඩයට් එකක ඉන්නවනම් ඔයාලට පුළුවන් මේ විදිහේ සලාඩ් එකක් හදාගෙන ඔයගොල්ලන්ගේ ලන්ච් එකට ඩිනර් එකට ගන්න. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.